අයිබෝවන් එම්මා චැනල් එකට ඔයාලව අදත් ආදරෙන් පිළිගන්නවා. අද මම ඔයාලව ලස්සන කරවන කොහොඹ කහ පේස් පැක් එක හදන විදිහ තමයි අරගෙන ආවේ. මේ පේස් පැක් එක හදන විදිහ, මේ පේස් පැක් එක හදලා මගේ මූණේ ආලේප කරලත් මම පෙන්නනවා. ඒ වගේම මේ පේස් පැක් එක මූණෙන් වේලුණාට පස්සේ ඉවත් කරන විදිහ, මේ පැක් එක කොච්චර වෙලාවක් මූණේ තියාගන්න පුළුවන්ද, පැක් එකකින් ලැබෙන වාසි, මේ හැම දෙයක්ම වීඩියෝ එක අතරතුරදී ඔයාලට කියලා දෙනවා. ඉතින් වීඩියෝ එක අවසන් වෙනකම්ම මාත් එක්ක රැඳිලා ඉන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා. මම අමු කොහොඹ කොළ හොඳට හොදලා වේලලා බ්ලෙන්ඩර් කරලා තමයි මේ කොහොඹ කොළ පවුඩර් එක හදාගත්තේ. මේ විදිහට හදාගත්තාම ටික කාලයක් තියාගෙන පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඔයාලට කොහොඹ කොළ කුඩුම පවුඩර් එකම ඕන නැහැ. කොහොඹ කොළ ටිකක් හොඳට හීනියට කොටලා එහෙම නැත්නම් අඹරලා අරගන්නත් පුළුවන්. මේ තියෙන්නේ අමු කහ තලලා අරගෙන. ඉතින් ඔයාලට අමු කහ නැත්නම් කෑමට ගන්න කහ කුඩු උනත් අරගන්න පුළුවන්. මේ තියෙන්නේ දෙහියුෂ තේ හැඳි එකක ප්‍රමාණයක්. මේ ද්‍රව්‍ය තුන තමයි අවශ්‍ය වෙන්නේ. දැන් පිරිසිදු වාජනයකට කොහොඹ කොළ පවුඩර් එකෙන් තේ හැඳි දෙකක් මම එකතු කරගන්නවා. ඒකට තලාගත්ත අමු කහ තේ හැඳි භාගයක් එකතු කරගන්නවා. දැන් දෙහියුෂ ටික එකතු කරගන්නවා. එකතු කරගෙන මිශ්‍ර කරගන්නවා. දැන් වතුර පොඩ දාලා මිශ්‍රණය හදාගමු. ඒ අතරදී මම ඔයාලට මේ පැක් එකෙන් ලැබෙන වාසි මොනවද කියලා කියන්නම්. කුරුලෑ ලැප කැලල් ඉවත් කරලා, ඒ කියන්නේ කුරුලෑ හැදුනට පස්සේ එන ලප කැලල් ඒව ඉවත් කරලා මුහුණ ඉක්මනින්ම සුවපත් කරනවා. මුහුණේ තියෙන අඳුරු ගතිය, ඒ වගේම අඳුරු ලප කැලල් මකා දාන්නත් උපකාරී වෙනවා. සමේ අතිරික්ත තෙල් ගතිය පාලනය කිරීමට උපකාරී වෙනවා. සම ස්වභාවිකවම දීප්තිමත් කරනවා. ඒ වගේම පැහැපත් වෙනවා. මෙන්න මේ වගේ ප්‍රතිඵල ගොඩාක් ලැබෙනවා. දැන් මේ පැක් එක හදාගෙන ඉවරයි. මෙන්න මේ ගානට පැක් එක හදාගන්න. දැන් හොඳට පිරිසිදු කරගත්ත මුහුණේ මේ පැක් එක ආලේප කරන්නයි තියෙන්නේ. මේ මං ආලේප කරන විදිහට ඔයාලත් ආලේප කරගන්න. සංවේදී සමක් තියන අය නම් මේ පැක් එකට දෙහියුෂ භාවිතා කරන්න එපා. ඒ වෙනුවට කෝමාරික ආයුෂ ස්වල්පයක් වගේ භාවිතා කරන්න. ඉතින් ඔයාලා කොහොඹ කහ මේ පැක් එක මුලින්ම ආලේප කරන කෙනෙක් නම් පැච් ටෙස්ට් එකක් කරලා බලලා අසාත්මිකතාවයක් නැත්නම් ආලේප කරන්න. සමහරුන්ට ස්වභාවික ආලේපන උනත් අසාත්මිකතාව වෙනවනේ. ඒකයි. ඉතින් ඔයාලා මගේ channel එකේ වීඩියෝ බලන්නේ තාමත් subscribe නොකරනම් subscribe කරලා මට උදව්වක් දෙන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඔයාලා දාන like එක, comment එක මට ගොඩාක් වටිනවා. like කරන්න, comment කරන්න, තව කෙනෙකුට බලන්න share කරන්නත් අමතක කරන්න එපා. දැන් පැක් එක ආලේප කරලා ඉවරයි. ඔයාලා බෙල්ලෙත් ආලේප කරන්න. මම මේ කරා වගේ ඇස් වටේත් ආලේප කරන්න පුළුවන්. ඉතින් විනාඩි 30ක් වගේ තියන්න. විනාඩි 30ක් වගේ තියලා වේලුණාට පස්සේ මෙන්න මේ විදිහට වතුර වලින් මුහුණේ අර තෙත මාතු කරන විදිහට වතුර පොඩ අර තෙත මාතු කරනවා වගේ තියලා මෙන්න මේ විදිහට පොඩි වෙලාවක් ස්ක්‍රබ් කරන්න. ඊට පස්සේ සාමාන්‍ය ජලයෙන් හොදලා ඉවත් කරන්න. මේ පැක් එක ඔයාලට දවසක් යන දවසක් සති 2ක් 3ක් වගේ කරනකොට ගොඩක් හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ඉතින් පළමුවෙනි ආලේපනයේනුත් ප්‍රතිඵල ලැබෙනවා. පැක් එක සාමාන්‍ය ජලයෙන් හොදලා ඉවත් කරාට පස්සේ ඒ වෙලාවේදී ඉතින් මගේ ඇඳුම තෙමුණා. ඒ නිසා මම වෙන ඇඳුමක් ඇඳගෙන ආව. නැත්නම් ඔයාලා බලයි ඇයි මේ වෙන ඇඳුමකින් කියලා. දැන් අයිස් කැටි කිහිපයක් අරගෙන මුහුණ හිමීට මෙන්න මේ වගේ ආලේප කරන්න. ඉතින් අයිස් කැට නැත්තම් ඔයාලට පුළුවන් ටෝන එකක් භාවිතා කරන්න. අවසානෙටම ඇලෝවෙරා ජෙල් ටිකක් ආලේප කරන්න. ඉතින් තවත් ලස්සනව කරන දෙයක් අරන් එනකන් ඔයාලා පරිස්සමින් සතුටින් ඉන්න.